අපි දැන් ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. Okay. හායි කට්ටියම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔයාලා හැමෝමම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් මං අද අරන් ආවේ අපි දෙන්න නුවරඑළිය ගිය ට්‍රිප් එක. ට්‍රිප් එක ගොඩක් විශේෂයි. කාලේ හෙමින් ගිහිල්ලා අපේ පළවෙනි ඇනිවර්සරි එකත් ආවා. ඉතින් අපි ප්ලෑන් කරා නුවරඑළිය යන්න. ඉතින් මං ගොඩක් ආසාවෙන් හිටියේ නුවරඑළිය යන්න. මම මුලින්ම මතක් කරනවා මම YouTube එකට අලුත් කෙනෙක්. මේ මගේ 3 වෙනි vlog එක තමයි මං අරන් ඇවිත්. අපේ මුල්ම ගමනාන්තය උනේ දළදා මාලිගාව වඳින එක. අපි උදෙන්ම වගේ දළදා මාලිගාවට ආවා. ඇත්තටම ඒ එන දවසේ වැඩිය සෙනග හිටියේ නැහැ. අපි නිදහසේ කාලය අරගෙන වැන්දා. අපි ප්‍රසිද්ධ පූජා භූමියකට යනවා නම් ඇත්තටම යන්න ඕනේ සෙනග ගොඩක් අඩු දවස්වල. එතකොට අපිට පුළුවන් කාලය අරගෙන නිදහසේ වැඳ පුදා ගන්න. අපි නුවර ආපු දවසේ ගොඩාක් සෙනග හිටියේ නැහැ. පිටත් වෙන නිසා අපි හිටියේ බඩගින්නේ. ඉතින් අපේ උදේ ආහාරය උනේ ඉන්දියාප්ප. අපි උදේට කාලේ ඉවර වෙලා 8:00ට විතර තමයි නුවරින් නුවරඑළියට පිටත් වුනේ. ඇත්තටම මම නුවරඑළිය යන්න ඉස්සර ඉඳන්ම හරිම ආසයි. මොකද ඒකට විශේෂම හේතුව තමයි මේ වෙදර් එක. මම මේ වෙදර් එකට තමයි ගොඩක්ම ආස නුවරඑළිය යන්න. සීතල මීදුම ඔය තියෙන රම්බඩැල්ල. ඉතින් පේනවනේ රම්බඩැල්ලට වෙලා එතන තිබ්බ ටිකට් කවුන්ටරෙත් කැරිලා ගිහිල්ලා. අපි තේ බොන්න අතර කරේ හෙළබුජුන් හලක. මම ගොඩක් දුර යන ට්‍රිප් වලදී එක එක જાතිය කෑම කන්න කැමති කෙනෙක් නෙවෙයි. ඉතින් අපි කෑවේ රොටි. ලුණු මිරිස් එක්ක රොටි කාලා කට දැවිල්ලට තේ එකක්. එහෙම නියමයි. අපි යන දවසේ වැස්සක් තිබ්බා මීදුමක් තිබ්බා. ඉතින් නුවරඑළියට තියෙන අමුතුම ක්ලයිමේට් එකක්නේ. ඉතින් අපි ජීවත් වෙන්නේ රස්නේ පැත්තකනේ. ඉතින් රස්නේ පැත්තක ඉඳලා සීතල පැත්තකට යනකොට අපි දැනගන්න ඕනේ සීතල විඳ ගන්න. මොකද හැමදාම අපි මේ වගේ සීතලේ ඉන්නේ නෑනේ. ඉතින් එයාගේ මගේ ෆැමිලි එකේ අය නැතුව අපි දෙන්නම එහෙම තනියම දුර ගමනක් යනවමයි. ඇත්තටම මම නම් හිටියේ ඉතින් ගොඩාක් සතුටින්. අපි නුවරඑළියට ආවා එකට විතර. අපේ ඊළඟ ප්ලෑන් එක තමයි නිව්සීලන්ඩ් ෆාම් එකට යන එක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට. අපි නුවරඑළිය කේල්ස් එකෙන් ওই චූටි කැම ටිකක් ගත්ත කන්න. අපි පාන්දරින්ම පිටත් වෙන හින්දා ගොඩක් දේවල් හොයාගන්න බැරි වුණා. අලතෙල් දාලා සොයා මීට් විතරයි අපි හදාගෙන. ඉතින් අපි මේ දැන් යන්නේ නිව්සීලන්ඩ් ෆාම් එකට. මේ යන මග ඇත්තටම මාරම ලස්සනයි. ඒ ආයෙට පේන කොළ පාට ඇස් දෙකට මාර සැනසීමක් තමයි අරන් එන්නේ. තිට්වා කොනාටුවෙන් පස්සේ කෝච්චි ගමන් කරන්නේ නැහැලු අබේවැලේ ඉඳන්. ඉතින් අපි මේ යන මග ලස්සන විඳගෙන නිව්සීලන්ඩ් ෆාම් එකටත් ආවා. අපි ෆාම් එකට ගිය වෙලේ ටිකක් වැස්ස තිබ්බා. මට ඇතුලේ කිසිම දෙයක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම මම ට්‍රිප් එකට සමවැදිලා හිටපු ඉන්න වෙනදී මට ඒක මතකයක් තිබුණේ නැහැ. හැබැයි ගොඩාක් දේවල් ඇතුලේ බලන්න නැහැ. හැබැයි ජීවිතේට එකපාරක් හරි එතෙන්වත් යන්න. අපේ ගමනේ ඊළඟට තමයි තියෙන්නේ මං ආසම පාට් එක. යන්කෝ මම පෙන්නන්න කොහෙද කියලා. අබේවැල පැත්තේ ආවොත් ඕනම කෙනෙක් දන්න තැනක්. ඉතින් අපි මේ යන්නේ ජැග්‍ර් ෆාම් එකට. ඇත්තටම මම මෙතෙන් යන්න මාරම ආසාවෙන් හිටියේ. මං දැක්ක මෙතෙන් ගිය අය Facebook, TikTok එහෙම දාලා තියෙන වීඩියෝ ගොඩක්. මං ගත්ත චොකලට් සනී කියලා එකක් මට දැන් නම මතක නැහැ. මේකේ ගොඩාක් ස්ට්‍රෝබෙරි තිබ්බා. කොහොම හරි කන්න බැරුව ටිකක් ඉතුරුත් වුණා. අර ඈතින් පේන බංගලාව ඔයාලා දැකලා ඇතිනේ. ඒක ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච තැනක් හැබැයි. මම නම නම් දන්නේ නෑ. හැබැයි ඒ හරිම පාළු ගතියක් තමයි තිබුණේ. අපි බුක් කරපු හොටෙල් එකට එනකොට කොහොම හරි 4ට විතර වුණා. අපි නතර වුණේ ද ක්වීන්ස් රිසෝට් කියලා හොටෙල් එකක.
අපි වොෂ් එකක් දාලා ලෑස්ති වෙලා අපි හවස් වෙලා ගැගරි ලේක් එක පැත්තට ගියා. මාරම ලස්සනයි මේ මල්. පේනව නේද? මේ මල් මට ගෙදර ඇවිල්ලා හදන්න තරම් හිතෙනවා. ඒත් මන් දන්නවා මේ මල් අපේ පැතිවල පැලවෙන්නේ හැදෙන්නේ නැහැ කියලා. මට නුවරඑළිය කිව්වොත් ඉතින් මුලින්ම මතක් වෙන්නේ මල් තමයි. මේ මල් මෙහි වෙදර් එකට ලස්සනට හැදිලා ලස්සනට පිපිලා පර වෙලා යනවා. මං ඉස්සර වගේ නුවරඑළිය ආවහම මල් පැල අරන් ගිහිල්ලා හදලා තියෙනවා. හැබැයි ඒ කිසිම මල් පැලයක් හදාගන්න බැරි වුණා. ඒවා අපේ පැතිවල තියෙන ක්ලයිමේට් එකට ඒ ගස් මැරිලා යනවා. අපි ගෙගරි ලේක් එකෙත් ඇවිදලා ෆොටෝස් අරගෙන රෑ 8ට විතර තමයි ආයේ අපේ නතර වෙලා ඉන්න තැනට යන්න පිටත් වුණේ. ඉතින් අපේ නුවරඑළිය ගමනේ part 1 මෙතනින් මං ඉවර කරන්න හදන්නේ. ඉතින් මාව අහන් හිටියට මාව බලන් හිටියට ඔයාලා හැමෝටම ගොඩාක් thank you. ඉතින් part 2 අරගෙන මං ආයෙත් ඉක්මනින් එන්නම්. Bye. Thanks for watching.